මේ අවස්ථාවේදී අපත් සමග සිටිනවා දිල්රුක්ෂි මහත්මිය. ඉතින් අද දවස ගැන ඔබතුමියට මොකද හිතෙන්නේ? ඇත්තටම ඉතින් මේ වගේ දෙයක් කරන එක ගැන ගොඩක් සතුටුයි. මම මුලින්ම කියන්න කැමතියි කියන්නේ මම මේකට සම්බන්ධ වුණේ මේ ඇත්තටම මට කැන්සර් එකක් කියලා දැනගත්ත ගමන් මට ආසාව තිබුණා මගේ මේ හිසකෙස් දන් දෙන්න. ඊට පස්සේ මම ඉන්දිරායකට ගියා මගේ හිසකෙස් දන් දෙන්න කියලා. ඊට පස්සේ එයාලා කිව්වා මට කැන්සර් එකක් තියෙන හින්දා ගන්න බෑ කියලා. ඊට පස්සේ මගෙන් විස්තර අහනකොට බබාලා දෙන්නෙක් ඉන්නවා කිව්වහම මට කිව්වා මේ විදිහට බබාලාට උදව් කරන්න එයාලා කැමතියි කියලා. එදා ඉඳන් එයාලා මට ඇත්තටම මගේ බබාට උදව් කරනවා. හැම දෙයකින්ම උදව් කරනවා. මේ රෝගේ වැළඳිලා තියෙනවා ඔබට. ඉතින් ඔබ මවක් විදියට ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබ ඒ රෝගේ වැළඳිලා කියලා ඔබ දැනගත්තට පස්සේ ඔබට මොන වගේ හැඟීමක්ද ඇති වුනේ? බබාලා දෙන්නත් එක්ක බලනකොට චුටි පොඩි ටෙන්ෂන් එකක් ආවා. උනාට ඉතින් මම ඇත්තටම හිත හදාගත්තා. ඒ කියන්නේ මට ගෙඩියක් මතුවුණා මුලින්. මම ඒක බලනකොට මම හිත හදාගත්තා මට කැන්සර් එකක් තිබුණොත් එහෙනම් මම කොහොම හරි මුහුණ දෙනවා කියන එක. ඒ කියන්නේ මෙයාලා දෙන්න වෙනින් මම කොහොමත් මුහුණ දෙන්න හිත හදාගත්තා. එහෙනම් ලොකු ටෙන්ෂන් එකක් නැහැ. ඒ වගේම තමයි මෙවැනි රෝගයක් තවත් කෙනෙකුට වැළඳෙන්න පුළුවන්. එතකොට කොහොමද මානසික ශක්තිය හදාගන්නේ? කොහොමද නැගී සිටින්නේ? කාන්තාවක් විදියට? මම නම් කියන්නේ ඉතින් මරණය කියන එක හැමෝටම උරුමයි. ඒ හින්දා ඉතින් අපේ ජීවිතේට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න ඕන. මම දන්නේ මගේ යාළුවෝ ඉන්නවා කැන්සර් හැදිච්ච අය. මම එයාලට උනත් හැම වෙලෙම කියන්නේ හිත හදාගන්න උත්සාහ කරන්න. අපි ජීවත් වෙන්න කාලයක් තියෙනවා නම් ඒ කාලේ තමයි අපිට ජීවත් වෙන්න පුළුවන්. මම හින්දා එයාලගෙත් ගොඩාක් දුරට හිත හදනවා. මට මේ කැන්සර් හොස්පිටලෙන් හම්බෙන යාළුවෝ එහෙම මට කියන්නේ මාත් එක්ක ඉන්නවා නම් අර ඒ තියෙන සතුට එහෙම තියෙනවා කියලා. ඔබ දැන් සුවාතටපත් වෙන ගමන්ද සුව වෙලා දෙන්නේ? එයාලා නම් කිව්වා පළවෙනි පාර ඔපරේෂන් එකෙන් සාර්ථකයි කියලා. ඒ වුණාට දැන් මාස දෙකකට කලින් මම ආයෙ ඔපරේෂන් එකක් කරලා ඉවරලා මේ ගෙඩි 7ක් අයින් කරලා 3ක පිළිකා සෛල කියලා කිව්වා. තාම ඉතින් කොහොමද කියලා කියන්න හරියටම දන්නේ නැහැ. ඔබතුමියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.